හායි යාළුවනේ. කොහොමද ඉතින් ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා මම හිතනවා. ඉතින් එන්නකෝ අද අපිත් එක්ක මේ අපි කොහෙද යන්නේ බලන්න. අද අපි කොහොම හරි පිටත් වෙනකොට ගෙදරින් 9:00 විතර වුණා. ඒකල අපි මේ පොල්ගොල්ල ඩෑම් එක පැත්තෙන් තමයි මේ යන්නේ. උදේට කාලා ඉතින් අපි යන්න පිටත් වුණා. ඉතින් මේ නන්නකො මේ දවස්වල අවුව සරත් එක්කම මේ පොල්ගොල්ල ඩෑම් එකේ හොඳටම වතුර හිඳිලා. දැන් අපි මේ වත්තේගම පාරෙන් තමයි යන්නේ. කටුගස්තන පැත්තනොත් වත්තේගම පාරෙට එන්න පුළුවන්. ඒකලා මාතල යන පාරෙන් තමයි මේ යන්න තියෙන්නේ. අපි මේ යන්නේ හුන්නස් ෆෝල් එක බලන්න. මෙතනින් තමයි හුන්නස් ෆෝල් එකට යන්න තියෙන්නේ. මෙතනින් ඉඳන් කිලෝමීටර් 3ක් විතර තියෙනවා හුන්නස් ෆෝල් එක ළඟට. පාර කාපට් කරලා තියෙන්නේ. ඉතින් ලස්සන පාරකින් යන්න තමයි තියෙන්නේ. අපිත් එක්ක මෙතන ලස්සන බලන්න. මේ දවස්වල ඉතින් අර අවුවත් එක්ක සැරහින්දා වැස්ස එහෙම අඩු හින්දා මේ වෝටර්ෆෝල් එකේ වතුර ගොඩක් අඩු වෙලා තමයි තියෙන්නේ. අපි යනකොට නම් ඉතින් එදා ගොඩක් කට්ටිය අඩුයි. ඉතින් මෙතන කට්ටියට වාඩි වෙලා ඉඳලා ඉතින් යන්න එහෙම පුළුවන් ඉතින්. ඇත්තටම මෙතන ලස්සන, හරිම ලස්සනයි. හරිම නිස්කලංක තැනක්. ඔයාලත් ඉතින් මේ පැත්තේ ඇවිල්ලා බලලා යන්න. මෙතනදී හම්බුණා. ඉතින් දැන් මේ පේන්නේ පහළ ඉඳන් මේ බලනකොට ඉතින් view එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බලන්නකො හරිම ලස්සනයි. ඒ වගේම වතුර ගොඩාක් අඩු වෙලා තියෙනවා.
එදා අපි යනකොට ඉතින් මෙතන මේ වැට හදනවා. පහුගිය දවස්වල ඇති වුණු වැස්සෙන් හානි වෙලා තියෙන වැටවල් දැන් ඉතින් ආයෙලා සකස් කරනවා. ඉතින් ඔයාලත් මේ පැත්තේ ආවොත් ඇවිල්ලා මේ හොන්නස් ෆෝල් එකත් බලලා යන්න. ඇත්තටම මේක සුන්දර හරිම පරිසරයක්. ඉතින් හරිම නිස්කලංක තැනක්. ඉතින් ඔයාලත් ආවොත් බලලා යන්න. මගේ වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාගෙනම යන්න. මම මේ වීඩියෝ එකේ පාර්ට් 2 එක ඊළඟ vlog එකක් විදිහට අරගෙන එනවා. එතකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න.